Hey guys, අද අපි නියම භාණ්ඩයක් අන්බොක්ස් කරන්න යන්නේ. ඔයාලට වෙනවා ඩයිනෝ ට්‍රැක් එක. මේ දින්නේ ඔයාලට මේ ඩයිනෝ ට්‍රැක් එක ශ්‍රී ලංකාවෙන් රුපියල් 1600කට ගන්න පුළුවන්. මේ ඔයාලට වෙනවා මෙතන ගාණ ගහලා තියෙනවා. මේ මෙතන 1600ක ගාණ ගහලා තියෙනවා මෙතන. දැන් අපි මේ ඩයිනෝ ට්‍රැක් එක අද අන්බොක්ස් කරන්න යන්නේ. ඔයාලට තේරෙනවා මේක এডুকেෂනල් ඩයිනෝ ට්‍රැක් එකක්. අපිට දැන් මෙතනින් මේ ඩයිනෝ ට්‍රැක් එකේ බඩු ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී. මේ දින මෙතන බඩු තියෙනවා. මේ බඩු ඒක කනෙක්ට් කරන විදිය ඔක්කොම මෙතන යට තියෙනවා. මේක බැටරි එකෙන් තමයි මේ ඩයිනෝ එක යන්නේ. මේ ඩයිනෝ කාර් එක වඩ එකක් පේනවා. මෙතන තියෙන ඩයිනෝ කාර් එක. එක ඩයිනෝ කාර් එකක් මෙතන තියෙන්නේ. මේ ඩයිනෝ කාර් එක එකයි තියෙන්නේ. ඩයිනෝ කාර් එකට බැටරි එකෙන් තමයි යන්නේ. මේක අවුරුදු 3න් ප්ලස් අයට තමයි වැඩි අයට තමයි මේක බලන්න පුළුවන්. දැන් අපි මේක අන්බොක්ස් කරන්න යන්නේ guys. ඔන්න බලන්න. මේන්න දිනවා guys අපේ අලුතම ගත්ත ඩයිනෝ ට්‍රැක් එක. මේ දින අපේ ඩයිනෝ ට්‍රැක් එක. අපි දැන් මේක හදන්න යන්නේ. මුලින්ම ඔයාලට පෙන්වන්න එපා මේ ඩයිනෝ කාර් එක. මේ ඩයිනෝ කාර් එක ඔයාලට පේනවද? මේ ඩයිනෝ කාර් එක අද දැන් ඔයාලට මෙන්නන්න යන්නේ. මෙතන දිනන ස්විච් එක. මෙතනින් බැටරි දාලා වැඩ කරනවා. දැන් ඔයාලට මේක යන විදිය පෙන්නන්නේ. ඔන්න ස්විච් එක ඔන් කරාම දැන් රෝද කැරකෙනවා. දැක්කද ඩයිනෝ කාර් එක යනවා. ඔතන යනවා. අන්න ඒ වගේ කෝච්චි පාරේ තමයි දැන් මේක යන්නේ. අද දැන් අපි දැන් මේ බොක්ස් එකේ තියෙන විදියට මේකේ පින්තූරේ තියෙන විදිහට තමයි අද අපි මේ ඩයිනෝ ට්‍රැක් එක හදන්න යන්නේ. එහෙනම් let's get to it bros. අපි මේ පාර්ට්ස් ටික ගමු. මේ වංගු පාර්ට්ස් ටිකත් ගමු. වංගු පාර්ට්ස් ටිකයි මේ කණ්ඩ නගින පාර්ට් එකයි බහින පාර්ට් එකයි. ඒතකොට ගස් දෙකකුත් ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. මෙතන ගස් දෙකකුත් ඔයාලට ෆ්‍රී හම්බ වෙනවා. පාලමට සෙට් කරන ගැටටු ටිකක් ගමු අපි එළියට. ටිකක් මෙතන තියාගමු. ඉස්සරහට ගන්න ගෑරි හරවන්න ගෑරි. අපි දැන් මේක ඊසි ස්ටෙප් එකකින් ගමු. හොඳයි. අපි දැන් මේක ඊසි ස්ටෙප් එකකින් කරමු. ඊසි ස්ටෙප් එකට දැන් මේ තියෙන වාහනේ යනකොට මේ වාහනේ හැරවන පාරවල් මම ඔයාලට පෙන්නන්නම් ඩයිනෝ ට්‍රැක් එකේ යනකොට ඒක හැදෙන විදිය. අපි දැන් මේ රවුම කනෙක්ට් කරගෙන ඉමු මේකට. මේ ඔයාලට පේනවද මේ? දැන් මම දන්නේ ඔයාලට පේනවද කියලා මේ මම හදන විදිය. ඔයාලට පේනවද දැන් මම මේ හදන විදිය? හොඳට පේනවනේ. ඔයාලට මේ ශ්‍රී ලංකාවේ මේක 1600ක මිලට ගන්න පුළුවන්. එක ට්‍රක් එකයි මේ ඒ කියන්නේ එක ඩයිනෝ මොබයිල් එකකුයි මේ පාර්ට්ස් ටිකකුයි. දැන් ඔයාලට පේනවා මෙහෙම තමයි අපේ ඩයිනෝ ට්‍රැක් එකේ මොබයිල් එක. දැන් ඩයිනෝ මොබයිල් එක මෙහෙම ගිහිලා මෙහෙම වටේ ගිහිලා මෙහෙන් යනවා. මේක නිකන් රවුම වගේ තියෙන්නේ. මේකෙන් තමයි ඒක අපි ඩයිනෝ ට්‍රැක් එකේ පාර වෙනස් කරන එක. අපි දැන් මේවා එකක් මෙතනින් තියාගමු. ඩයිනෝ මොබයිල් එක මෙතනින් තියාගමු. දැන් ඒ වගේ තව එකක් තියෙනවා. අපි එකක් සෙට් කරගෙන ඉමු. උප්ස් වැරදි පැත්තට. ඒක හරියට බලලා සෙට් කරන්න ඕන. නැත්තම් ඒක වරදිනවා. වැරදුනාට පස්සේ ඩයිනෝ මොබයිල් එක හරියට යන්නේ නැහැ. එතනින් නැවතිලා මේ වෙලා වැදිලා ඒක ට්‍රැක් එකකින් එළියට පනිනවා. ඒකින්ද හරියට මේ වීඩියෝ එක බලලා හරියට මේ ඩයිනෝ ට්‍රැක් එක හදා ගන්න ඕන. ඔන්න දැන් ඒකත් හරි. මේ මොබයිල් එකත් හරි. දැන් හරි පේනවද? ඒකත් හරි. එතකොට මේ වගේ පාර්ට්ස් දෙකක් තියෙනවා. දැන් ඔයාලට මම මේ දෙක එකට කනෙක්ට් කරලා පෙන්නන්නම් මොකක්ද මේකේ වෙන්නේ කියලා. ඔන්න ඩයිනෝ ට්‍රැක් එක මෙතනින් තිබ්බා. දැන් මේ සීන් එකේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලා බලාගන්න. දැක්කද? ඩයිනෝ ට්‍රැක් එක මෙහෙම යනවා. වෙනත් ඩයිනෝ ට්‍රැක් එක දැන් ඔහම යන විදියයි.
දැන් මේ ඩයිනෝ ට්‍රැක් එකේ යන විදිය වල මේන්නේ මේදී මේ ඩයිනෝ ට්‍රැක් එක කොහොමද යනවා. ඒක මෙහෙම රාමුණිය අටාකුරා වගේ තමයි තියෙන්නේ. එහෙම තමයි වෙන්නේ. ඒකින්ද මේකේ පාලමේ අවසන් කෙළවරවල් දෙකට තමයි මේ දෙක ගහන්නේ. එතකොට එහෙම ගිහිල්ලා ආය අනිත් පැත්තට ඇවිල්ලා යනවා. හරි දැන් අපි යන්නේ පාලම හදන්නයි ෆන්ම කැලලට පාලම හදන්නයි දැන් අපි යන්නේ. මේ දින පාලම මෙහෙම තමයි සෙට් වෙන්නේ. එතකොට අපි දැන් මේක ගහගමු මේකට. දැන් මෙහෙම තමයි පාලම වැඩ කරන්නේ. මේක ඔයාලට කැමති විදිහකට හදාගන්න පුළුවන්. කැමති විදිහකට හදාගන්න පුළුවන් මේ ඩයිනෝ ට්‍රැක් එක. මේ අද මම ඔයාලට හදලා පෙන්නන්නේ. හැබැයි මේ අද මම ඔයාලට මේක හදලා පෙන්නන්නේ මොකද්ද මේ මේක තියෙන්නේ පෙට්ටි. අද මම ඔයාලට හදලා පෙන්නන්නේ මේක පෙට්ටියේ තියෙන විදිය. මේ පෙට්ටියේ තියෙන දවල් බලාගත්තා. අන්න අපි ඒකට තමයි හදලා. මට ඒක හදලා තියෙනවා මං කලින්. ඒකින්ද ඒ විදිය තමයි හදන්න යන්නේ. මේ පාර්ට්ස් දැන් හරි. දැන් ඔයාලා දන්නවද මෙහෙම ගහන්න ඕනේ. මේක ඩයිනෝ ට්‍රැක් එක මෙතනින් එහෙම යනකොට බර වැඩි හින්දා මේක මෙහෙම නැවෙනවා. ඒකින්ද මේ ඒක අල්ල ගන්න පුළුවන් විදිහට කෑලි දෙකක් තියෙනවා. මේක මෙහෙම ගහ ගන්න ඕනේ දෙකට. අන ගෑල කරන මෙහෙම ඔයාලා මෙහෙම ගහගත්තම දැන් මෙතන යට තියෙනවා හිල් දෙකක්. පේනවද? මේ යට තියෙනවා හිල් දෙකක්. මේකෙත් තියෙනවා හිල් දෙක ගහන ගැජට් එක. අන්නේ හිල් දෙක දැන් මෙහෙම ගහ ගන්න ඕනේ. හිල් දෙකට මේ දෙක සෙට් කරගන්නවා. මේ විදිහට. දැන් එතකොට ඒක ගැලවෙන්නේ නැහැ. ඒක හිල් දෙකට සෙට් වුණාට පස්සේ මේ ගැලවෙන්නේ නැහැ. කොච්චර හෙලුවත් ගැලවෙන්නේ නැහැ. හොඳට තදට සෙට් කරගත්තා. හරි. දැන් අනිත් එකත් ඒ වගේම සෙට් කරගන්න ඕනේ හිල් දෙකට හිල්. එක ඩයිනෝ ට්‍රැක් එකක ඩයිනෝ ට්‍රැක් පාර්ට් එකක එකක් තියෙනවා. එතකොට ඒ දෙක එකට කනෙක්ට් වුණාට පස්සේ ඒ දෙකක් තියෙනවා එතන. මෙතන එකයි මෙතන එකයි. එතකොට මේකෙත් එකක් තියෙනවා මේකෙත් එකක් තියෙනවා. මේකෙත් එකක් තියෙනවා මේකෙත් එකක් තියෙනවා. එතකොට දැන් මේ ඩයිනෝ පාර්ට් එකේම තියෙනවා මේකේ දෙකයි මේකේ දෙකයි මේකේ දෙක හයක් තියෙනවා. හිල් හයක්. හැබැයි අපිට සමහරලාට ඕන වෙන්නේ මේ දෙකේ මේ නිල් පාට ගැජට් වල ඒවා තමයි වැඩිපුර. හරි දැන් අපි පාලම හදලා ඉවරයි. ඔයාලට සමහර ඒවා මේ වීඩියෝ එකේ තේරුම් නැති වුණොත් මට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාලා ඊට පස්සේ මම වෙන වීඩියෝ එකකින් ඔයාලට වෙනම කියලා දෙන්නම්. මෙහෙම ගහ ගන්න ඕන මේ පාලම දෙක. මේ පාලම මාර ලස්සනයි. ඔයාලා හැදුවට පස්සේ මේ ඩයිනෝ ට්‍රැක් එක යනකොට ඩයිනෝ ට්‍රැක් එක මේක යනකොට මාර ලස්සන පාලමක් මේක. හිතුවට වඩා. එම හරි. දැන් මේක ගැලවෙනවානේ. ඒකට තමයි අපි මේ ගැජට් එක දෙන්නේ. මේවා. මෙන්න මේවා මෙතන මෙහෙම හරියට සෙට් වෙනවා. මෙතනයි මෙතන. බලන්න. අන්න සෙට් වුණා. අන්න එක සෙට් වුණා. මේ ගැලවුණා නේද? මෙන්නකො මම ඒක වල සෙට් කරලා පෙන්නන්න. එකකට සෙට් වුණා. දැන් අනිත් එකට බලමු. එකටත් සෙට් වුණා. ඒකත් සෙට් වුණා. හරි. දැන් තියෙන්නේ ඒ වගේ තව එකක් තියෙනවා. එතකොට දැන් මේ පාලා වෙච්ච ලේසින් හදිසියවත් මේ ඩයිනෝ ට්‍රැක් එක පාරම වැදලා වැදුනොත් එළියට වැටෙන්නේ නැහැ. මේ දෙක තියෙන හින්දා. හරි සෙට් වුණා. හරි දැන් ඩයිනෝ ට්‍රැක් එක හරි.
දැන් මෙහෙම තමයි පාලම තියෙන්නේ. දැන් අපි හදමු පාලමෙන් එළියට ඇවිල්ලා ඒක මෙහෙම වංගුවක්. දැන් මේ වංගුවත් මේක ගානක් නැහැ. මේ ඩයිනෝ ට්‍රැක් එකට වංගු ගානක් නැහැ. මේ පාරවල් දෙකේ යනවා කවුලක් නැහැ. දැන් මෙහෙම වංගුව තියෙනවා. හරි. සියා මෙතන වංගුවක් දාමු අපි. මං කිව්වේ දැන් අරක හරි හයියයි. ගොඩක් හයියයි. මේ පාලම දැන් ගොඩක් හයියයි ඒක හදලා තියෙන විදියට. ඇත්තනේ ඒක යාගෙම දර බාලා දරා ගන්න පුළුවන් ඔක්කොම බර මේ ඩයිනෝ ට්‍රැක් එක මාර හයියයි. ඊටුවට වඩා. දැන් ඔයාලට වෙනවා මෙතනින් වංගුව ඇරලා කෙලින් ගිහිල්ලා ආයි වංගුවක් ඇරලා ආයි කෙලින් ගිහිල්ලා දැන් මෙතනින් කෙලවරක් අපි හදමු. කෙලවර. මේ කෙලවරකට අපි මේක දාමු. දැන් මේ ඩයිනෝ ට්‍රැක් එක මෙතනින් නැගලා ආයි මෙහෙම රවුම ගිහිල්ලා ආයි මෙහෙම යනවා. දැන් එම ගිහිල්ලා අපි මෙතනින් දාමු මොකද්ද අපි දාමු දැන් මෙතනින්. අපි මෙතනින් දැන් මෙහෙම හරවල මෙහෙම දාමුද? ඔයාලට මං අද හිතන් හිටියේ මේක යටින් හදුවා. ඒකට මේක අහුවෙනවනේ. ඒකින්ද අපි මේ කෙලින් යන කෑල්ල නැති කරමු. කෙලින් යන එක ඕනේ. එතනින් වෙනම මෙහෙම තියෙනවා. එතකොට හරිනේ. එතකොට හරියට ප්‍රශ්නේ. දැන් මෙතනින් වෙනම හැරිලා එතනින් ලොකු අංගුවක් හදමු අපි. එතනින් ලොකු අංගුවක්. මම ඇයි දන්නවද ඔයාලට පළවෙනියටම මේක කරලා පෙන්නුවේ. මෙන්න මේක හදලා පෙන්නුවේ. එතකොට මේකටත් මේ රවුම් වගේ වංගු කෑලි ඕන හින්දා ඒකට වංගු කෑලි මදි වෙන හින්දා තමයි මම මේ ඔයාලට මුලින්ම මේකට වංගු කෑලි ටික සෙට් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට ඉතුරු වෙන වංගු 1 2 3 4 5ක්. 5ක් ඉතුරු වෙනවා. මෙතන 3ක් තියෙනවා මෙතන 3ක් තියෙනවා 6 11 ඕනේ 5ක් ඉතුරු වෙනවා. අන්නේ 5ක් අපිට ඉතුරු වෙනවා මේකට ඊයර පස්සේ. දැන් අපි මේ දිග ඒවත් චෙක් කරගමු දැන්. ඩයිනෝ ට්‍රැක් එක මේකේ ඔයාලට අතින් කරන්න කිසිම දෙයක් නැහැ. මේකේදී ඔයාලට ෆන්ම පාර්ට් එක තමයි මේ ඩයිනෝ ට්‍රැක් එක හදන එක. හදන එක තමයි ෆන්ම පාර්ට් එක. මෙතන තියෙන ෆන්ම පාර්ට් එක තමයි ඩයිනෝ ට්‍රැක් එක හදන එක. අපි කොළ පාර්ට් එක මුලින්ම දාමු. හරි. ඒවත් හැදුවා. දැන් මේ පාලම යටින් යන්නේ එක පාලම යටින්. මෙන්න මේක තමයි තව එන්ඩ් එක. එතකොට අපි මේකටත් මේක දාගමු. මේක තමයි අපේ ඩයිනෝ ට්‍රැක් එකේ එන්ඩ් එක. අපි දැන් මේක කොහේ හරි ටෙස්ට් කරන්න යමු. අපි බිමට යමු. මේක මේසෙ උඩ නෑ. ඉන්නවා. දැන් මේ බිම තමයි අපි ඩයිනෝ ට්‍රැක් එක ටෙස්ට් කරන්න යන්නේ. මෙතනින් තියෙන ගහ අපි ඒ ගහ රවුන්ඩ් බවුන්ඩ් එකේ මැද තියමු. මේකත් කෙලවරකට දානවා. මේකත් මෙතනින් තියලා මේක කෙලවරකට දාමු. දැන් අපි ඩයිනෝ ට්‍රැක් එක ඔන් කරනවා. දැන් ඔයාලට පේනවද ඩයිනෝ ට්‍රැක් එකේ එහාට යනවා එහාට යනවා. මං ඔයාලට කිව්වා නේද අර රවුම් වගේම තියෙනවයි කියලා. ඒ රවුන්ඩ් අබවුට් ටික. බලන්නකෝ ඒක දිහා ඒ ඩයිනෝ ට්‍රැක් එක මොකද්ද වෙන්නේ කියලා. පාලම යටින් ගිහිල්ලා අර දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ. ඒක මාරම ලස්සන විදියට මේ ඩයිනෝ ට්‍රැක් සෙට් එකෙන් හදලා තියෙනවා. ඒක නියම ගැජට් එකක්. දැන් පේනවද මේ ඩයිනෝ ට්‍රැක් එක පස්සෙන් ගියොත් ඔන්න එනවා. ගිහලා කන්ද නැගලා කන්ද බහැලා කන්ද නගින විදිය බහින විදිය මාර ලස්සනයි දැක්කද? යනවා. මාරම ලස්සනයි. මම මේක වර්ල්ඩ් එක එක්ස්ප්ලෝර් කරලා තමයි මේක හොයාගත්තේ.
ඔයාලා ඉතින් නිකම්ම මේ වීඩියෝ එක බලලා ඊළඟ වීඩියෝ එකට ස්කිප් කරන්නේ නැතුව channel එකේ subscribe button එකත් ඔබාගෙනම ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මතකද like කරලා subscribe කරන්න guys. Bye. I will see you in the next video.